හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න කොණ්ඩේ වවා ගන්න ආස ළමයිට මම ගෙනාවා අදත් අලුත් වීඩියෝ එකක්. ඉතින් මේකට ඕනේ අමුද්‍රව්‍ය දෙකයි ගොටුකොළ සහ සුදු පොල් තෙල්. ඉතින් ගොටුකොළ කියන්නේ ඔයාගේ කොණ්ඩේ ශක්තිමත් කරන්න, කොණ්ඩේ වවන්න, කෙස් ගැලවිලා යන එක නතර කරන්න, කොණ්ඩේට දීප්තිමත් බවක් ලබා දෙන්න වගේම කොණ්ඩේ හිස් කබලයේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන් ගොඩක් වටින ශාකයක්. ඉතින් අපි මේක යොදාගෙන බලමු හෙයා ඔයිල් එක හදන්නේ කොහොමද කියලා. ඉස්සලාම මේ විදිහට ගොටුකොළ ටික හොඳට සෝදගෙන අපි ග්‍රයින්ඩ් කරගන්න බ්ලෙන්ඩර් කප් එකට දානවා. ඉතින් ඒකට දාගෙන අපි එකතු කරන්න ඕනේ සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් එකතු කරන්නේ ඇයි දන්නවද? අපි මේකට වතුර එකතු කරොත් අපිට තෙල් එක කල් තබා ගන්න බෑ වගේම අපිට අර හරි පදම තෙල් එකේ ගන්න අමාරුයි. යන්නේ ඒ නිසා අපි බ්ලෙන්ඩර් කරද්දිත් මේ වගේ සුදු පොල් තෙල් ස්වල්පයක් යොදාගෙන මේක මෙන්න මේ වගේ පේස්ට් එකක් ගෙන ගන්නට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හරිම ලේසි ළමයි මේක හදන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරගත්ත පේස්ට් එක අපි භාජනයකට දාගන්න ඕනේ. මේ භාජනයකට දාගෙන අපි ඉතුරු සුදු පොල් තෙල් ටික අපි ආයේ මේකට එකතු කරගන්නවා. ඉතින් කියන්න ඕනේ මම මේකට මට හිතුණා පස්සේ උළුහාල් ටිකුත් එකතු කරොත් හොඳයි කියලා. මොකද හිස්සොරි තත්ත්වවලට ගොඩාක් හොඳයිනේ උළුහාල්. මෙන්න මේ මට්ටමට තෙල් එක පැහිගෙන එනකන් අපි තෙල් එක ලිපේ තියාගන්න ඕනේ අඩු ගින්දරේ. ඊට පස්සේ ඔයාලට මේක නිවෙන්න තියලා තමයි අපි පාවිච්චි කරන බොටල් එකකට හරි කප් එකට හරි දාගන්න ඕනේ. මම උළුහාල් එකතු කරා. ඒකට හේතුව හිස්සොරි වලට ගොඩක් හොඳ නිසා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ තෙල් එක මේ විදිහට පැහිගෙන එනකන් අපි ලිපේ තියාගෙන තෙල් එක අයින් කරගන්න ඕනේ. ඉතින් අපිට එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරගන්න පුළුවන් ලේසිම අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ තෙල් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ තෙල් එකේ පාටත් එක්ක මේ තෙල් එක නියම ගානට දැන් ඇවිත් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් හැමෝම try කරලා බලන්න. මේක ගොඩාක් හොඳයි ඔයාගේ කොණ්ඩේ වවා ගන්න. ඉතින් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. subscribe කරලා නැති අය subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.